තාත්තා පෙන්ෂන් ගියාට පස්සේ ඉන්නේ බර කල්පනාවෙන්. ජීවිත කාලෙම දරුවන්ගේ ඇස් පාදපු එයා නිකන් හිටියොත් ලෙඩ වෙයි කියලායි මට බය. අපි කොහෙද පුතා යන්නේ? පොඩි ගමන. මේ බිල්ඩිම පුතාගේ අලුත් ප්‍රොජෙක්ට් එකක්ද? හොව් බිල්ඩිම හැදුවේ මම තමයි. හැබැයි ප්‍රොජෙක්ට් එක හැදුවේ මට නෙවෙයි තාත්තට. අන්නරස තමයි උගන්වන්නේ. තාත්තගේ විශ්‍රාම ජීවිතයට අලුත් අරමුණක් දෙන්න මට පුළුවන් වුණා. දෙමව්පියෝ වයසට යන එක නවත්තන්න අපට බැරි වුණත් ක්‍රියාශීලීත්වයෙන් ප්‍රතිශක්තියෙන් සහ මතක ශක්තියෙන් ඔවුන් වයසට යන විදිහ වෙනස් කරන්න අපිට පුළුවන්. අත්‍යවශ්‍ය පෝෂ පදාර්ථ 24කින් සපිරි සස්ටජන්. මග හරින්න බැරි ගුණයක්. සුවපත් මව්පිය පරපුරක්.